නියම රජ්ජුරෝ නියම බෞද්ධයා බෞද්ධ නියම ලක්ෂණ ගතිගුණ තියෙන්නේ ලයන් කිං අනුර කුමාර දිසානායක ගාව. ගරු ජනාධිපතිතුමාට මම නමක් තියලා ඉවරයි. එතුමාට ඔටුන්නකුත් ලස්සන කඩුවකුත් හදලා ඉවරයි. ලීටරෙන් කිලෝමීටර් 100කට වැඩි දුරක් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමග රැටිනා 100 හැඩ වැඩකාරයා. ඔවේට් රිකාල්ඩේ ඒගොල්ලන් තමයි රජ තනතුරේම දෙන නීත්‍යානුකූල ඉන්න කට්ටිය. ඒගොල්ලන් තමයි ලයිසන්ස් හෝල්ඩර්. ඒගොල්ලන්ගේ රට ඇවිල්ලා ෆිලිපීනේ. මෙතුමා මාව හොඳට දැකලා මම මේකට හරි සුදුසු කෙනෙක් කියලා තමයි එතුමා මාව තෝරගත්තේ. මීට අවුරුදු 5කට ඉස්සර ඉඳලා එක එක රටවලට එන්න කිව්වා. අහවල් ජනාධිපතිගේ අතින් වට දෙන්න යනවා මේ මෙන්න එතකොට තව ෂේක් රජුරුන්ගේ අතින් ගන්න පුළුවන් කියලා ඒ මෙන්න දෙන්න කියලා. ඒත් මම ගියේම නැහැ. අවංකව මම මගහැරලා හිටියේ. හේතුව මම සාමාන්‍යයෙන් මොනවත් වෙඩින් එළවල යන කෙනෙක් නෙමෙයි. පසුව ඔහු ලංකාවට එනවා කියලා ඇවිල්ලා මට කිව්වා මේක ඔබතුමා හිමි කරගන්න ඕනි කියන එක. එතකොට මම ගොඩාක් සතුටු වුණා. මම බැලුවා මම මේ හිමි වෙච්ච තෑග්ගෙන් මට රටට හොඳ සේවයක් කරන්න කියලා මම හිතුවා. හේතුව මීට කලින් උත් මම පළාත් සභා මන්ත්‍රී කෙනෙක් වශයෙන් උත් ඉන්නකොට හොඳ නමක් තිබ්බ කෙනෙක්. ඒ කියන්නේ ඔක්කොම മന്ത്രിගොල්ලෝ වැඩ කරන්නේ අර ලක්ෂ 50ක් දෙන අවුරුද්දට ඒ විමර්ධිගත මුදලෙන් තමයි වැඩ කරන්නේ. මම අවංකවම අවුරුදු 2ක් විමර්ධිගත මුදල ගත්තේ නැහැ. මගේ තියෙන සාක්කු සල්ලි වලින් මම නැනවත් ගුණවත් සමාජයක් බිහි කරා ඉස්කෝල මට්ටමේ. මං කරලා තියෙන දේ ගොඩාක් බොහෝයි. මම ඒක කියන්න ගත්තොත් මට වෙනම දවසක් ඕනේ. මොකද එච්චරට මං කරලා තිනවා අතපය නැති මිනිසුන්ට කඩ රෝද පුටු දීලා, කඩ කාමර හදලා දීලා, සල්ලි දීලා ව්‍යාපාර කරන්න ඒම කරපු කෙනෙක්. තව තිබුණා ඉස්කෝලවල 3-4ක් විතර විදුලිය කපලා අවුරුදු 7ක්. අවංකෝ එක ඉස්කෝලයක් තමයි ඒ ගුණසිංහ. ඒක තමයි හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහත්තයා ඉගෙන ගත්ත ඉස්කෝලේ කිව්වා සුචරිත ළඟ. එතකොට ඒ ඉස්කෝලේට පවා මම තමයි ගෙව්වේ. මට දැන් තව කියන්න තියෙන්නේ දැන් ඇත්ත වශයෙන්ම දැන් මම රජ වුණා. මට ගොඩාක් සතුටුයි. මොකද ශ්‍රී ලංකාව ගත්තොත් ශ්‍රී ලංකාව බිහි වෙලා තියෙන්නේ රජුන්ගේ කතාවක් තියෙනවා. දුටුගැමුණු රජුරෝ, රාජසිංහ රජුරෝ, එල්ලාර රජුරෝ මේ ට්‍රැඩිෂන් කියන එක අපි දිගටම ගෙනියන්න ඕනේ. සාමාන්‍යයෙන් කතාවක් තියෙනවා අවංකවම මරක්කලේ ඒ කියන්නේ මුස්ලිම් කෙනෙක් රජතුමාව බේරුවා කියන කතාවක් ලියවිලා තියෙනවා ඉතිහාස පොත්වල. ඔබතුමා අහලා ඇති කතන්දරේ. මට මේ කිරුල්ල හිමි වුණාන් පස්සේ මම හිතනවා මට පොඩ්ඩක් මේ මොකද්ද ඇඟට පොඩි මදි ගතියක් තියෙන්නේ. මොකද දන්නද හේතුව? මේකට තව නියම සුදුසෙක් ඉන්නවා රජකමට. ඒ රජුරෝ තමයි මම හදවතින්ම කියන්නේ
මට දේශපාලනය ගැන සෑහෙන පළපුරුද්දක් තියෙන කෙනෙක් නියම රජ්ජුරෝ නියම බෞද්ධයා බෞද්ධ නියම ලක්ෂණ ගතිගුණ තියෙන්නේ ලයන් කිං අනුර කුමාර දිසානායක ගාව. හේතුව මම අවංකවම කියනවා අවුරුදු 70 සාප්පේ ඉවර වුණා. ඒ සාප්පවල යනකොට මම පොඩි කාලේ ඉඳලා ජීවත් වෙච්ච කෙනෙක්. මම මේ සාප්පවල දැකලා තියෙනවා. ඔය මැති ඇමතිගොල්ලෝ දැන් ඔයගලන්ට තේරෙනවා කොයිතරම් ප්‍රකෝටි US ඩොලර්ස් වලින් හම්බ කරලා තියෙන කියන එක මට පුදුම ලැජ්ජයි. අවංකවම මේ වගේ ජනාධිපති කෙනෙක් ඇවිල්ලා තින්නේ මම නම් කියන්නේ අපේ පිනට හදවතින්ම කියන්නේ මේ ජනාධිපතිතුමා ප්‍රශ්නයක් තියෙන්නේ කාට දන්නවද? හොරා කාපු මිනිසුන්ට. ඉතින් මම තව දෙයක් කියන්න ඕනේ. මම ගරු ජනාධිපතිතුමාට මම රජ වුණ නිසා මේ රට බෞද්ධ සිංහල රටක් ගරු ජනාධිපතිතුමාට මම නමක් තියලා ඉවරයි. එතුමාට ඔටුන්නකුත් ලස්සන කඩුවකුත් හදලා ඉවරයි. මම ඒක පරිත්‍යාග කරනකොට එතුමා කියලා තිබුණේ මේම දෙයක්. ඒක ඇහුවාම මම ගොඩාක් පුදුම වුණා. මේ වගේ සරල ජනාධිපති කෙනෙක් රට වෙනුවෙන් ඔය දැන් අලුතින් ගේන දාට සංශෝධනයේ තියෙනව නේද? ඒක යා ජනතාව ජනාධිපති කරන ගෙනාපු එකක්. කලින් ගෙනාපු 20යි අනිත් ඒවා ජනාධිපතිවරු රජ වෙන්න කරපු එකයි බලේ ඉඳලා හොරා කණ්ඩ හදපු එකයි කියලා මම පෞල් පිටින් මම වගකීමකින් කියනවා. ඒක නිසා මම කියනවා සියලු දෙනාට තව ලොකු ඉල්ලීමක් කරනවා මේක විශේෂ නිවුස් එකේ කියන්න ඕනේ. සැප්තැම්බර් 1 වෙනිදා මගේ උපන්දිනේ මම මේක ලස්සනට සමරනවා ටුවරිසම් ප්‍රොමෝට් කරනවා. එදාට පොඩි යම් සර්ප්‍රයිස් එකක් මම ඕගලන්ට පෙන්නනවා. ඒක මොනවද කියලා මම කියන්නේ. ඕගලන්ට මම තැනකට එන්න කියනවා. එතනින් ඒක පෙන්නනවා මොකද්ද කියලා මේ ජනාධිපතිතුමා වෙනුවෙන් කරපු යම් දෙයක්. හරි? මේ ටුවරිසම් ලෝක වටේට මම මිස්ටර් වර්ල්ඩ් වුණොත් මම ලෝකෙටම කතා කරනවා. මේ ජනාධිපතිතුමා තමයි ලංකාවට බිහි වෙච්ච හොඳම ජනාධිපති හැටියට. හේතුව මේ අවුරුදු එකමාරක් ඇතුළත ඔබතුමා මොනවද දැක්කේ? මම දැක්ක දේවල් කියන්නම්. ඔන්න අහගන්න. එකක්, මේ අවුරුදු එකමාරක් ඇතුළත ණය බරෙන් තොරව හයිවේ එකක් හැදුවා. ගසා කාලා නැහැ. මෙට්‍රෝ බස් ගෙනාවා. ඊයේ පත්තරේ තියෙනවා චීන රජෙන් නොමිලේ පාලම් ටික හදලා දෙන්නම් කියලා. වෙන රජයක් තිබ්බොත් නොමිලේ නෙමෙයි සල්ලි දීලා කොමිෂන් එකක් ගහන්න පුළුවන් කොහමද කියලා තමයි සංවර්ධනය කර ණය කර අපේ අනාගත දරු පරපුරව ණය ගැතියෙක් කරලා තමයි රට බංකලොතු කරලා අර ෆිනෑන්ස් කම්පැනිට දෙනවා වගේ රට පාවලා දෙන්න තමයි ආවේ. කවුරු හරි කෙනෙක් හොරා කාලා තියනවා නම් ඒම කාපු කෙනෙකුට ජීවිතයටවත් මට දීලා තියෙන තරතුරයිලා වෙන කෙනෙක්ව රජ කරන්න තරතුර දීලා තිනවා. 5 දෙනෙක් මම රජ කරන්න මම හිතලා තිනවා මම ඒවා කියන්නම්. ඉස්ලාම ලංකාවේ ඉන්න අනුර කුමාර දිසානායක සැප්තැම්බර් 1 පස්සේ ගෞරවනීය ඉල්ලීමක් මම කරනවා. එතුමාට ඕගලන් අඬ ගන්න ඕනේ ශ්‍රී ලංකන් ලයන් කිං අනුර කුමාර දිසානායක. ආදරෙන් නොහොත් සිංහලෙන් කියනවනම් තඹුත්තේ ගම සිංහයා නොහොත් සිංහයා අපේ රජතුමනි කියලා කියන්න පුළුවන්. හරිද? හේතුව ඒ ලක්ෂණ ඔක්කොම යාළඟ තියෙනවා. එතුමා තමයි මම වගකීමකින් කියන්නේ. මොකද මම සාමාන්‍යයෙන් කඩේ යන්න කැමති නෑ. මීට පෙරත් මෛත්‍රීපාල සිරිසේනා මම මේව මුකුත් කතා කරලා යන්න ගියේ නෑනේ. අපේ බෞද්ධ නියම රජතුමා ශ්‍රී ලංකන් ලයන් කිං අනුර කුමාර දිසානායක. මම තා පොඩි ශාස්ත්‍රයක් හදවතින් කියන්නම් මේ අත පෙන්නලා ගරු ජනාධිපතිතුමනි මම ඔබතුමා ගාවට සෙල්ෆියක් ගන්නවත් එන්නේ නැති කොල්ලෙක්. මොකද දන්නද හේතුව? මම සාමාන්‍යයෙන් ප්‍රසිද්ධිය ගන්න ඕන කෙනෙක් නෙමෙයි. මම වැඩවලින් ඔප්පු කරලා තියෙනවා. රතු ඉර නෙමෙයි මොන වැඩ සටහනක් ගේන්න ඕන ප්‍රබල ඇමතිවරයෙක් හරි මාත් එක්ක තියන්න ඒගොල්ලන් පෙරදිලා යන්නේ. මොකද දන්නද හේතුව? මම ඒ තරම් ප්‍රසිද්ධ විදියට වැඩ කරලා තියෙනවා. ගරු ජනාධිපතිතුමනි සැප්තැම්බර් 1 මගේ බර්ත්ඩේ එක. එදා ඉඳලා ඔබතුමාට නම ගාලා ඉවරයි.
ශ්‍රී ලංකන් ලයන් කිං අනුර කුමාර දිසානායක ජයෙන් ජය වේවා ඔබතුමාගේ ආදරණීය අම්මි වාසනාවන්ත ගෑනු කෙනෙක් මම තමුත්තේ ගමට ගියා සුද්දොත් එක්ක ගිහලා ඔටුන්නක් දාන්න පොලිසිය හිටියේ නැති නිසා අපි එන්න ආවා අපිට අයිතියක් නැහැ ජනාධිපතිගේ ගෙදරට ගිහලා බලෙන් ගිහලා ඔටුන්නක් දාන්න ආදරණීය අම්මා හොඳින් බලා ගන්න මගෙන් මොනවද මම අම්මට ගොඩාක් ආදරේ ළමේ මම රට වෙනින් ගොඩාක් කරලා තිනවා ජනතා විමුක්ති පෙරමුණ ඔස්මන් ඩි සිල්වා බටපොළ අතුල ලොකු අතුල ඔක්කොම මගේ තාත්තා ගාව වැඩ කරේ අපි තමයි ඒගොල්ලන් මැරෙනකන් හොඳට බැලුවේ අපේ ඔස්මන් අයියාම ඒ පවුලම එච්චර ආදරේ අපිට හදවතින් ඉන්නවා ಜಾති ભેද පක්ෂ ભેද කුල ભેද මොනවත් නැහැ රට වෙනුවෙන් මම හොඳ සේවයක් කරන්න ඔබ ශක්තිමත් කරලා ලෝකෙට ප්‍රසිද්ධවත් කරන නායකයා වෙන්නේ ලයන් කිං අනුර කුමාර දිසානායක ජයෙන් ජය වේවා ගරු ජනාධිපතිතුමනි